ජෝර්දානයේ වසර ගණනාවක් සේවය කළ මල්ලිකා පද්මලතා යන ලක්කත පසුගියදා එරට අල් බෂීර් රෝහලේදී අසනීප තත්වයක් හේතුවෙන් මරණයට පත් වී තිබෙනවා. දින ගණනාවක් ජීවිතයත් මරණයත් අතර සිටි ඇය අවසානයේ සියල්ල අතහැර අවසන් ගමන් ගොස් ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මේ කතාවේ පිටින් පෙනෙන දේ මෙයයි. නමුත් පිටට නොපෙනෙන කතාවක් මල්ලිකා මහත්මියගේ කතාවේ තිබෙනවා. ඇය පසුගියදා දැඩි අසනීප තත්වයෙන් රෝහල් ගත කර තිබෙන අතර එහිදී ඇයව දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු බවට තීරණය වී ඇතත් ඇයව රෝහල වෙත බාර දුන් ඇගේ යහළුවන් වූ මෙරට පුද්ගලයන් පිරිසක් ඇයව ලිඛිතව රෝහල වෙත බාර දී නොමැතිකම නිසා නිසි ප්‍රතිකාර නොලැබී තිබෙනවා. දවස් කිහිපයක් රෝහලේ බාහිර රෝගී අංශයේ මරණය සමග ජීවත් වූ ඇය අවසාන මොහොතේ ලංකාවේම පිරිසකගේ මූලිකත්වයෙන් දැඩි සත්කාරයකකට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා. එනමුත් ඒ වන විට බොහෝ පරක්කු වී වැඩි. දැඩි සත්කාරයකගේ දින කිහිපයක් ප්‍රතිකාර ලැබුවත් අවසානයේ ඇය මරණයට පත් වී තිබෙනවා. මේ කතාවේ තවත් එක් පැතිකඩක් හෙළි කළහොත් මල්ලිකා යන මේ මියගිය කාන්තාවට ජෝර්දානයේදී උපයාගත් මිල මුදල් ස්වර්ණාභරණ ආදී වත්කම් තිබී ඇතත් ඒවාට දැන් සිදු වූ දෙයක් සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා. ඒ වගේම නිසි ප්‍රතිකාර වෙත යොමු කළේ නම් ආබාධිත තත්වයේ හෝ ජීවත් වීමේ වාසනාවක් ඇයට තිබී ඇතත් ඇයව රෝහල වෙත බාර දුන් කුමන හෝ අය විසින් යම් කිසි ලෙසකින් ඇය ගැන ලිඛිත සඳහනක් ඇතිව ලිය කියවිලි එක්ක ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළේ නම් සමහර විට නිසි ප්‍රතිකාර ලබා ඇය සුව වීමට හැකියාවක් නොතිබුණාද නොවේ. එනමුත් ඇයව රෝහල වෙත බාර දුන් අය ලිය කිවිල්ලක් හෝ නොමැතිව ඔහේ රෝහලේ දමා යාම පුදුමයට කරුණක් සහ සැක උපදවන කරුණක් බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මියගිය මල්ලිකාගේ මృత ශරීරය තවමත් මෙරටට එවන්න කිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් වාර්තා වේ. හැකිනම් බලධාරීන් මැදිහත් වී ඇයගේ මృత දේහය හෝ මෙරටට ගෙන ඒමට කටයුතු සූදානම් කරනවා නම් එය වඩාත් හොඳ බවයි ප්‍රකාශ කරන්නේ. රටට විනිමය උපයා දෙන මෙරට විගමනික ශ්‍රමිකයන් ගැන වගකී යුතු නිලධාරීන් මීට වඩා සොයා බැලීමක් සිදු කළ යුතු නොවේද? ජීවත් වීමට වාසනාව තිබුණත් අපේම අයගේ නොසලකිල්ල නිසා අවාසනාවන්ත ලෙස මිය යන්න මල්ලිකා මහත්මියට සිදු වුවත් ඉදිරියේදී ජෝර්දානයේ පමණක් නොව මෙරට ශ්‍රමිකයන්ට සේවය කරන කිසිදු රටක මෙවැනි අවාසනාවන්ත සිදුවීම් නැවත සිදු නොවීමට බලධාරීන් ක්‍රියාත්මක විය යුතු කාලය එළඹ තිබෙනවා. මෙවැනි දේ තවත් අයෙකුට නොවන්න මේ ගැන දැනුවත් වෙන්න. අනිත් අයටත් මේ පණිවිඩය ලබා දෙන්න.